එක් දවලක රජතුමා සිය රාජකීය ඇතා පිට නැගී පිරිවර සමග නගරයෙන් බැහැර වූ වනපියසක සිරිනරඹමින් සිටියා. එවිට රජතුමා දුටුවා තුඹසක් අසල බිම වැතිරී සිටින මහා වේදනාවකින් පෙළෙන නාගයෙක්. මෙම නාගයාට දරුණු තුවාලයක් හෝ ගෙඩියක් කෙට බව වටහාගත් රජතුමා වහාම ඇතා පිටින් බැස්සා. රජතුමා සෙමින් නාගයා අසලටම ගියා. රජුගේ මුහුණේ වූ කරුණාවත් ඔහුගේ සංසුන් බවත් නිසාදෝ නාගයා කිසිදු දරුණු ප්‍රතිචාරයක් නොදක්වා නිශ්චලව සිටියා. රජතුමා තම දෑතින්ම නාගයාගේ සිරුරේ වූ ගැටියට ඊටමත් සියුම් වහා දක්ෂ ලෙස බෙහෙත් එවරුවා. බෙහෙත් කිරීමෙන් ලද සහනය නිසා නාගයා මඳ වේලාවකින් සෙමින් හිස පහත් කර රජතුමාට කෘතවේදීත්වයේ පෙන්වන්නාක් මෙන් තුඹස ඇතුළට රිංගා අතුරු දහන් වුණා. සතිකුගේ වේදනාව නිවා දෙමීමෙන් මහත් තෘප්තියක් ලැබූ බුද්ධදාස රජතුමාගේ මුහුණේ සතුටු සිනහවක් ඇඳී ගියා. රජතුමා නැවතත් මාලිගාව වෙත පිටත්ව ගියා. මෙයින් පැහැදිලි වන්නේ බුද්ධදාස රජතුමා මිනිසුන්ට පමණක් නොව ගහට කොළට සහ සතුන්ට පවා එකසේ ආදරය කළ යුග පුරුෂයෙක් වූ බවයි.